ආයිබෝවන් ශ්‍රී ලංකාවේ ඇති බොහෝමයක් ස්ථානවලට දිගු ඉතිහාසයක් සහ මිනිසුන් විශ්වාස කරන ඒවට බැඳුණු ජනප්‍රවාද පවතී. ඒ අතරින් දානිගල කන්ද කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රවාද නිසා මිනිසුන්ගේ සිත් මවිතයට පත් කරන ස්ථානයකි. එහෙනම් දානිගල කන්ද ගැන ඔබ නොදත් කරුණු අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් රැඳෙන්නට කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්. මෙම දානිගල කන්ද පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරණගංවිල ප්‍රදේශයට ආසන්නවයි. දානිගල කන්ද ක්‍රිස්තු පූර්ව යුගයේ තරම් ඈත අතීතයේ සිටම ජනාවාස වී පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි පවතී. එකල භාවනායෝගීව වැඩ සිටින භික්ෂූන් වහන්සේලා සඳහා වනගත ආරාමයක් පැවති බවට තහවුරු වී ඇත. මෙම දානිගල කන්දේ ඇති ස්වභාවික ලෙන් බුද්ධ ශාසනය මෙරට පිහිටවීමෙන් පසුව භික්ෂූන් වහන්සේලා සඳහා පූජා කරන ලද බවට පැහැදිලි සාක්ෂි ඇත. මෙම කන්දේ පිහිටි ගල්ලෙන් 70කට අධික සංඛ්‍යාවක වැසි ජලයෙන් ආරක්ෂා වීමට කටාරම් කොට ඇත. මෙම කටාරම් සහිත ලෙන් වලින් ශිලාලේඛන සොයාගෙන තිබේ. ඒවායේ අක්ෂර ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ තරම් පැරණි බවට තක්සේරු කර ඇත. තවද කඳුපාමුල සහ ලෙන් තුල ඇති නටබුන් මගින් මෙම ස්ථානය පූජනීය භූමියක් ලෙසට පැවති බවට තහවුරු විය. ශ්‍රී ලංකාවේ ආගමික සහ රාජකීය ඉතිහාසය හා බැඳුණු ඉතිහාසයේ වගේම දානිගල කන්දේ ඇති UFO හැඩය නිසා පිටසක්වල කන්ද එහෙම නැති වුණොත් ඒලියන්ස් මවුන්ටන් ලෙස නම් ලැබීමට ප්‍රධාන හේතුවයි. ගුවනේ සිට බලන විට මෙම කන්දේ මුදුන තැටියක හෝ අර්ධ වෘත්තාකාර හැඩයකින් යුක්ත බව පෙනේ. කඳ මුදුනේ වෘත්තාකාර ධාරයේ දිගේ ශාක රහිත හිස් තීරුවක් පිහිටා ඇත. අතර මැද කොටස ශාක වලින් වැසී ඇත. මෙම අසාමාන්‍ය හැඩය නිසා සමහර විශ්වාස කරන්නේ මේ පිටසක්වල යානා ගොඩ බැස්වීමට හෝ ගමන් කිරීමට භාවිතා කරන ස්ථානයක් බවයි. දානිගල කන්දාවට ප්‍රදේශවාසීන් රාත්‍රී අහසේ අසාමාන්‍ය එළිදුටු බවට පවසන කතා ඇත. රාවණා රජුගේ දඬුමොනර යානය ගොඩ බැස්වීමට හෝ පියාසර කිරීමට භාවිතා කළ ස්ථානයක් ලෙසද මේ සැලකේ. තවද දානිගල කන්ද වටා ඇති ප්‍රදේශය ශ්‍රී ලංකාවේ බිසූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ බලකොටුවක් පැවති බවට ජනප්‍රවාදයක් පවතී. පුරාවිද්‍යාත්මකව දානිගල කන්ද යනු පැරණි නටබුන් සහිත ස්ථානයක් වුවද එහි අද්විතීය හැඩය නිසා නූතන යුගයේදී පිටසක්වල ජීවීන් පිළිබඳව ජනප්‍රවාද සහිත ස්ථානයකි. දානිගල කන්දට සංචාරය කරන්නන් වැඩි වශයෙන් පැමිණෙන්නේ මේ පිටසක්වල කන්දේ ඇති අභිරහස දැක බලා ගැනීමේ අරමුණු ඇතිවයි. මේ වීඩියෝ එක පිළිබඳව ඔබ සිතන දේත් පහලින් කමෙන්ට් කරන්න යන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා. මේ වගේ අලුත් වීඩියෝ හැමදාම නරඹන්න මගේ විශ්ව විස්තර YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ඔබට ජය.